හෙලෝ යාළුවනේ ඔයාලා මේක තුලා ඉන්නේ ටෙක් විත් චන්දි YouTube channel එකෙන් අරගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට කතා කරන්න යන්නේ කොහොමද තනියම weather report එකක් ඔයාම හදාගන්නේ කියලා. ඉතින් මේකෙදී ඔයාලට කිසිම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් හෝ වෙබ්සයිට් එකකින් හෝ දෙන report එකක් ගැන බලබලා ඉන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට තනියම මේකෙන් report එකක් ගන්න පුළුවන් Tamanටම ඇනලයිස් කරගෙන. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාලට කියලා තනියම weather report එකක් ඇනලයිස් කරගන්න කියලා. ඉතින් මම මේකේදී weather report එකක් හදන විදිය නෙවෙයි කියන්නේ. ඉතින් ඔයාලගේ ප්‍රදේශයේ නැත්තම් ලෝකේ තියෙන ඕනම තැනක දැන් තියෙන weather එක සහ ඉස්සරහට තියෙන weather එක එහෙම නැත්තම් තිබ්බ weather එක මොන වගේද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ ක්‍රමය හරහා. ඉතින් ගොඩක් easy method එකක් තමයි මම මේ අරන් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ method එක use කරලා ඔයාලා ඉන්න තැන නැත්නම් ලෝකේ ඕනම තැනක weather එක හරියටම බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා real time. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා කොහොමද easy steps 3-4කින් හරියටම ඔයාලා weather එක check කරගන්න කියලා. කොහොමද? ඉතින් ඔයාලට ඔයාලා වැඩක් manage කරගෙන plan කරද්දී ඔයාලට පුළුවන් weather එක ගැන හරියටම දැනුවත් වෙලා ඔයාලගේ වැඩ පහසු කරගන්න මේ method එකෙන්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි. ඒ නිසා මේ වීඩියෝ එක skip කරන්න නැතුව අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ වීඩියෝ එකට like එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියන්න අමතක කරන්න එපා. ඉතින් මම ඉස්සරහට දාන වීඩියෝස් එකත් වැඳලා ඉන්න කියලා ඉල්ලනවා. හරි ඉතින් යාළුවනේ අපි වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනින් මෙයා වීඩියෝ එකට. හරි යාළුවනේ ඔයාලට දැන් ඉස්සෙල්ලාම කරගන්න තියෙන්නේ ඔයාලගේ web browser එක open කරගන්න. ඉතින් ඔයාලගේ web browser එක open කරගත්තට පස්සේ ඔයාලා search කරගන්න ඕනි went to sky කියලා මේ විදියට. ඉතින් යාළුවනේ ඔයාලට මෙතනදී ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ ඩෙස්ක්ටොප් මොඩ් එක යූස් කරලා වෙබ් බ්‍රවුසර් එකකින් යන්න පුළුවන් මේ විදියට went2sky.com එකට යන්න ඕනේ ඔයාලා. ඉතින් ඔයාලට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට ගොඩක් ඔප්ෂන්ස් මෙතන දීලා තියෙනවා. ඉතින් මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් weather map එකක්. ඉතින් මේ weather map එකේදී ඔයාලට දැන් මේ තියෙන weather එක තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේකේදී ඔයාලට එක එක පැරාමීටර්ස් වලින් මෙතන ගන්න පුළුවන්. මෙතන ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදියට. ඉතින් මෙතන තියෙනවා precipitation කියලා ඔප්ෂන් එකට ගියාම ඉතින් මේ precipitation කියලා ඔප්ෂන් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වැස්ස ගැන. ඉතින් මේ වැස්ස ගැන දැන් ලංකාවට කොහොමද කොහේ කොහෙටද වහින්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලට මේ සුළඟ හමන දිශාවත් මේ විදියට බලා ගන්න පුළුවන් මේකෙන්. ඉතින් යාළුවනේ දැන් ලංකාවේ වහින දිශාවල් ටික මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෙම තැනක ඔයාලට මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ weather එක සම්බන්ධ හැම පැරාමීටර් එකකින්ම මෙතන දීලා තියෙනවා. ඉතින් සුළඟ, winds, ඒ වගේම clouds තියෙන විදිය බලාපොරොත්තු. ඉතින් wind speed එක, air pressure එක, ඊට පස්සේ thunderstorms, ඒ කියන්නේ අකුණු ගහන ඒවා, humidity එක, ඒ හැමදේම snow cover එක හැමදේම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ඔයාලා ඉන්න දැනට zoom කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඉන්න දිහා තියෙන weather එක මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් මේකේ ගොඩක් වටින ඔප්ෂන් එකක් තමයි මේකේ ගොඩක් දුරට zoom කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ දැන් මිලිමීටර් කීයක වර්ෂාපතනයක් එනවද කියලා මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට තැන් තැන් වලට. ඉතින් ඊළඟට යාළුවනේ මේකේ තියෙනවා මේ date option එක. ඉතින් මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් 6 වෙනිදා තියෙන weather එක මේ විදිහට 12:06 කියලා දැම්මා මම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 12:06 මොන වගේ weather එකක්ද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මේකේ තියෙනවා previous date වලට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ previous date වලට යන්න කලින් මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට hours අනුව තියෙනවා time pattern weather එක මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් මේ previous කියන option එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට click කරලා අනිත් පැත්තට යනවා නම් මෙතන next කියන option එකෙන් යන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් යාළුවනේ ඊළඟට මෙතන date එක ඔයාලට දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට weather එක තිබ්බ විදිය මේක play කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අද weather එක මම 8:30 ඉඳලා play කරනවා. දැන් 5:30 ඉඳලා play කරන්න. ඉතින් මේ විදිහට 5:30 ඉඳලා weather එක play කරාම මොන වගේ weather එකක්ද තිබ්බේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට weather එක වෙනස් වෙන විදිය. ඉතින් යාළුවනේ ඒ වගේ options ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟට අපිට තව බලා ගන්න පුළුවන් මේකෙදී weather එකේ precipitation කියන option එකේ යද්දි මේ විදිහට ඔයාලට දීලා තියෙන scale එකක්. මේ scale එකේ color එක අනුව තමයි අපිට මේ විදිහට match කරලා ගන්න පුළුවන්.
නැත්තම් ඔයාලගේ රූසර් එක අවශ්‍ය ස්ථානයට අරන් ගියාමත් ඔයාලට මොන වගේ රේන්ෆෝල් එකක් වැටෙනවද වර්ෂාපතනයක් තියෙනවද කියලා මිලිමීටර් ගානේ ඉඳලා බලා ගන්න පුළුවන් මෙතනදී. ඒ වගේම තමයි ඊට අමතරව මෙතන දීලා තියෙනවා ස්කේල් එක. ඒ ස්කේල් එකේ කලර්ස් අනුවත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මොන වගේ මිලිමීටර් ගානක රේන්ෆෝල් එකක් දෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඊළඟට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේක සැටලයිට් view එකක්. මේ විදිහට තමයි සැටලයිට් view එක පේන්නේ. ඉතින් මේ හුලඟ එනවා පේනවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට clouds බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට zoom කරලා clouds තියෙන්නේ කොහේ හරි වලද cloud වල covering එක කොහොමද තියෙන්නේ කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ wind එකේ speed එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ wind speed කියන option එක click කරාට පස්සේ ඉතින් මෙතනදී කොච්චර උසකින්ද මේ ස්පීඩ් එක මේන්ටේන් වෙන්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මෙතනදී අපිට කැමති උසක් දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකෙත් මේ විදියට meters per hour scale එකක් තමයි දීලා තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ඉන්න තැනට මේක zoom කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර වේගෙන් යන wind speed එකක්ද මෙතන තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ එන්න මේ විදියට ඔයාලටම කියලා තනියම ඔයාලට අවශ්‍ය තැන වෙද එක ඇනලයිස් කරගන්න පුළුවන්. ඉතින් වෙද රිපෝට් එකක් ගත්තත් නැත්නම් ඔයාලට වෙද එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් මේ විදියට. ඉතින් ඔයාලට ගොඩක් වටිනා වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම reply නොකර ඉන්නේ නැහැ.